Hi, කොහොමද ඔයාලට? Welcome back to my Kavilash YouTube channel. එහෙනම් කෝපි පාට හැන්දෑවක ලස්සන ඩැෆඩිල් යායක් මැදින් බීච් එකක් බලන්න මාත් එක්ක යමු. මුලින්ම යන්නේ බීච් එකට. මොකද තව ටිකක් වෙලා ගියොත් එතනට කරවල නිසා ඉර බැහැගෙන යනකොට එතන තියෙන ලස්සන බලන්න වෙන්නේ. ඉතින් දැන් මම මේ පහු කරගෙන යන්නේ මගේ The Weekend Shopping vlog එක කරපු City Centre එකේ අනිත් side එක. මෙතනට ඉස්සරහා තමයි මම museum vlog එක කරපු museum එකයි university එකයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ඒවා බැලුවේ නැත්නම් Weekend Shopping vlog එකයි museum vlog එකයි බැලුවොත් ඒ ටික බලා ගන්න පුළුවන්. ඔන්න මම දැන් එන්න ඕනේ තැනට ආවා. මෙතන ඇත්තටම ලස්සන හවසට ඉර බැහැගෙන යන වෙලාවට. බලන්නකො මෙතනට මුහුද කොච්චර ලස්සනට පේනවද කියලා. මෙන්න මේ ටවර් එක තමයි මේ සිටි එකේ තියෙන අයිකොනික් සිම්බල් එක. මේක ලයිට් හවුස් එකක්. ඇත්තටම මම දැකපු ලස්සනම ලයිට් හවුස් එක මේක. මෙතන උඩට ගිහිල්ලත් බලන්න පුළුවන්. ඉතින් මේ ලයිට් හවුස් එක නිසා මේ පාක් එකේ ලස්සන තවත් වැඩි වෙලා තියෙන්නේ. ඔයාලා දන්නවද? මගේ යුනිවර්සිටි ග්‍රැජුවේෂන් එක තිබ්බෙත් මෙතන. ඒ නිසා මටත් මේ පාක් එක ගොඩක් ස්පෙෂල්. දැන් මම යන්නේ මේ පාක් එකේ අනිත් සයිඩ් එකට. එතන ලස්සනට ඩැෆඩිල් පිපිලා තියෙනවා කියලා මට ආරංචියක් ආවා. ඇත්තට මේක බලන්නත් එක්ක තමයි මම අද ආවේ මෙහෙට. ඩැෆඩිල් කියන්නේ ස්ප්‍රින්ග් එකේ පිපෙන මලක්. වසන්ත සමයට කලින් සරත් සමයනේ. ඉතින් ඩැෆඩිල් පිපෙන්නේ පෙබරවාරි අප්‍රේල් කියන කාලය අතරතුර. ඇත්තටම දැන් මෙහි පිපිලා තියෙන්නේ කහ පාට ඩැෆඩිල් එක. මං දන්න විදිහට ඩැෆඩිල් වල තවත් ප්‍රභේද තියෙනවා. එහෙනම් ඩැෆඩිල් වලටත් බයි කියාගෙන දැන් මම යන්නේ කොෆි එකක් බොන්න. මෙතන ෂෝප් තැනක් තියෙනවා කොෆි එකක් ගන්න මේ වෙලාවට. හොඳ දිහා බලාගෙන බෝට්ටු පදින මිනිස්සු දිහා බලාගෙන ඇත්තට මෙතන හරිම විනෝදයි. එතෙන්ද කියන්නේ බාබිකන් සයිඩ් කියලා. එතන ගොඩක් තියෙන්නේ ප්‍රයිවට් බෝට්ස්. මේවට ඕනර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ සමර් එකට එන්ජොයි කරන්න බෝට්ස් තියාගෙන ඉන්නවා තමන්ගේ පුද්ගලික භාවිතය සඳහා. ඉතින් ඒවා තමයි මෙතන නවත්තලා තියෙන්නේ. මේ ඈතින් පේන්නේ මම ඉස්සෙල්ලා හිටපු ටවර් එක.
එතනින් ඉඳන් පල්ලෙහාට ඇවිදගෙන ආවම තමයි මේ බෝට්ටු නවත්තලා තියෙන බාබිකන් කියන ඒරියා එක තියෙන්නේ. දැන් ඉතින් ගෙදර යන්න කලින් මට පොඩි බඩගින්නක් ආවා. ඉතින් මෙන්න මේ කොෆි ෂොප් එකට ඇවිල්ලා කොෆි එකක් හදාගෙන ඒක මෙතන ඉඳන් බීලා පොඩක් එන්ජොයි කරලා යන්න තමයි ඉතින් ලෑස්ති වෙන්නේ. අද ලොකු වැඩක් හවස නැහැ. බබාව ඉස්කෝලෙන් ගන්න තියෙනවා. එයත් අරගෙන ගෙදර ගිහින් ඉතින් පහවදා දවසට ලෑස්ති වෙන්න තමයි තියෙන්නේ. මං කොහොමත් මගේ ඔෆ් ඩේ එක මං වෙනුවෙන් තමයි ගත කරන්නේ. මං වෙනුවෙන් මට සතුටු හිතෙන දෙයක් කරලා මනස සැහැල්ලු කරගන්න තමයි මම මේ දවස් තියාගෙන ඉන්නේ. ඉතින් මම කොයි හරි යනවා නැත්නම් ගෙදර ඉඳන් මම කැමති මූවි එකක් බලනවා. ඒ වගේ මොනවා හරි මම සතුටු වෙන විදිහේ වැඩක් තමයි මගේ ඔෆ් ඩේ එකේ මම වෙනුවෙන් මම කරන්නේ. අදට වීඩියෝ එක මං මෙතනින් නවත්තනවා. ලබන සතියන්තේත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්. මගේ කවිලාෂ් YouTube channel එකත් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් පරිස්සමින් ඉන්න. ගිහිල්ලා එන්න. Bye.